ඒට පිපුණු මලක් හවසට පරවෙලා යනවා කියන එක අපිට ප්‍රකට වුණාට, අපි ටික ටික වයසට යනවා කියන එක අපිට ප්‍රකට වුණාට, මේ ලෝකයේ මිනිස්සු ටික ටික වයසට යනවා කියන එක අපිට ප්‍රකට වුණාට, මේක ලෝකයේ යථාර්ථයක් දැකීම දක්වා අරගෙන යන්න ඕන කියන ස්වභාවය මේ ලෝකයේ සත්‍යයට ප්‍රකට නැහැ. එහෙම අනිත්‍ය වෙවි යන මේ ධර්මයන් සමූහයක් මැද ඒ අනිත්‍ය වීමත් එක්ක උපදින දුක කියන එක මේ ලෝකේ සත්‍යයට ප්‍රකට නැහැ. ප්‍රකට නැහැ කියන්නේ පින්වත්නි මේක අපිට නොදැනෙනව නෙමෙයි. හැබැයි මේ ලෝකයේ තියෙන දේවල් එක කෙල්ල පිනක් වගේ අතහැරලා දාන්න තරම් මේ ලෝකේ ඉන්න පෘථග්ජන සත්‍යයට මේක අහුවෙන්නේ. ඒ වගේම මේ අනිත්‍ය වෙවි යන ධර්මයන්, මේ අනිත්‍ය වීම තුල ගොඩනගෙන දුක ලබා දෙන මේ ධර්මයන් අපේ වසඟේ නැහැ, පාලනේ නැහැ, අපේ කන්ට්‍රෝල් එකේ නැහැ කියන කාරණාව, මේ ධර්මයන් අනාත්මයි කියන කාරණාව මේ ලෝකේ පෘථග්ජන සත්‍යයට ප්‍රකට වන්නේ නැහැ. හැබැයි මම පින්වත්නි, එහෙම මේ සත්‍ය අප්‍රකටව හැඟවිලා දෙනකොට මේ කෙලෙස් දුහවිල්ලෙන් නෑවිලා, කෙලෙස් වලින් මත් වෙලා, තණ්හාවෙන් වෙලිලා, මේ සසරේ අතරමං වෙලා අසරණව ගමන් කරපු සත්‍යයට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට වැඩම කරලා මේ ලෝකයේ තිබ්බ ධර්මතාවයන්ගේ ස්වභාවය, මේ ලෝකයේ පවතින ධර්මයන්ගේ ස්වභාවය හරි ලස්සනට කියලා දීලා, මහණෙනි පින්වත්නි, මෙන්න මේ වගේ ස්වභාවය, මේකයි අනිත්‍ය කියන්නේ, මේකයි දුක්ඛ කියන්නේ, මේකයි අනාත්ම කියන්නේ, මේකයි මේ දේවල් ඔබ අතහරින්න, මේ ලෝකයේ සැපයි සුවයි සුන්දරයි මధుරයි කියන්න ගොම පිඬක හරි දෙයක් නැහැ කියන කාරණාව කියලා දුන්නේම ඔබටත් මටත් මේ සසරින් එතර වෙලා යන්න. ඒක බුදු කෙනෙක් කියලා නොදෙන්නට ඔබටත් මටත් මේ සංසාරයේ තියෙන භයානක ස්වභාවය, යථා ස්වභාවය මගේ පින්වත්නි අවබෝධ කරගන්නට නම් ලැබෙන්නේ. ඔබට සමහර විට අද මේ බණපද ටික ඔබ කියන්නේ සුවහසක් ලාංකීය ජනතාවට. ඔබට මේ බණපද ටික නිතර ඇහෙන්න තියෙන නිසා මේ ලෝකේ අනිත්‍යයි පින්වත්නි, මේ ලෝකයේ දුකයි පින්වත්නි, මේ ලෝකේ අනාත්මයි පින්වත්නි කියන වචන තුන නිතර ඇහෙන නිසා ඔබට සමහර විට මේකේ වටිනාකමක්, මේකේ තියෙන අරුත්බර ගතිය නොවැටෙනවා ඇති. හැබැයි මගේ පින්වත්නි, මේ ලෝකේ මට කවුරුත් ආවේ නැහැ. අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා. මේ ලෝකේ මගේ පිළිසරණට ඉන්නේ මම පමණයි කියන කතාව කියලා දෙන්න මට බුදුරජාණන් වහන්සේ විතරයි ආවේ. තමේනම් භික්කවේ නිරේ පාලා මහා නිරේ පක්කිපන්ති. නිරයට වැටුණ නිරිසත්වයාව තලලා පෙරලා වද දීලා කුඩා නිරයෙන් මහා නිරයට නිරිපල්ල ඇදලා දානවා කියන කතාව කියලා දුන්නේ මට බුදුරජාණන් වහන්සේ විතරයි. හන්දදානී භික්කවේ වෝ ආය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මහණෙනි, මේ සියලුම සංස්කාර ධර්මයන් වය ස්වභාවයෙන් යුක්තයි, මේවා නැසිලා යන ස්වභාවයෙන් යුක්තයි, මේවා අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා අප්‍රමාදීව කුසල් සම්පාදනය කරගන්න කියන කතාව කියලා දුන්නේ මට බුදුරජාණන් වහන්සේ විතරයි. දුක්ඛමේව හින කෝචි දුක්ඛිතෝ කාරකෝණ කිරියා විජ්ජති අත්ති නිබ්බුතීන නිබ්බුතෝපමා මග්ගමත්ති ගමකෝණ විජ්ජති. මේ ලෝකේ දුක්ඛමේව හින කෝචි දුක්ඛිතෝ, දුකක් ඇත මගේ පින්වත්නි, දුක විඳින්නෙක් නැත. කාරකෝණ කිරියා විජ්ජති, ක්‍රියාවක් ඇත මගේ පින්වත්නි, ක්‍රියාව කරන්නෙක් නැත. අත්ති නිබ්බුතීන නිබ්බුතෝපමා මග්ගමත්ති ගමකෝණ විජ්ජති. නිවනක් ඇත මගේ පින්වත්නි, නිවන් දකින්නෙක් නැත. මාර්ගයේ යෑමක් ඇත, මාර්ගයේ යන්නෙක් නැත. ආදී ගැඹුරු ධර්මතා කියලා දුන්නේ මට වෙන කවුරුත් නෙමෙයි, මගේ බුදුරජාණන් වහන්සේ විතරමයි. එවන් වූ ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ සෙවණ ලබලා ඉන්න ඔබත් මමත් තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේ අපි හැමෝම මේ කතා කරන මොහොතෙත් මීට පෙරත් මේ වචන ටික, මේ ධර්ම දේශනාව ඉවර වෙලත් මතක තියාගන්න, ඔබත් මමත් ජීවත් වෙන්නේ මෙන්න මේ සංසාරයේ මිසක් මේක එළිය තැනක නෙමෙයි. ඔබත් මමත් මේ සංසාරයේ ඇතුලේ නම් ජීවත් වෙන්නේ. ඊළඟට මතක් කරගන්න ඕන කාරණාවක්,
සංසාරෝගා මහබ්බයා කියපු සංසාරේ ඔබත් මමත් මේ ජීවත් වෙන්නේ. එහෙනම් මහත් භයංකර වූ ඒ සංසාරයට අහුවෙච්ච ඉත්තන් අසරණයන් විදියට අපි ජීවත් වෙනවා නම් අපිට ඒ භය දුක අතික්‍රමණය කරලා නම් ජීවත් වෙන්න බෑ මගේ පින්වත්නි. අපිට ඒ භය දුක කියන එක අතික්‍රමණය කරලා ඒක අතහැරලා දාලා අපිට ජීවත් වෙන්න පුළුවන්ද? මේ සංසාරය ඇතුළෙම නම් අපි ඉන්නේ. අපිට ඒ දුක අතහැරලා ජීවත් වෙන්න පුළුවන්. බෑ. ඒ දුක අපිට අතහැරලා ජීවත් වෙන්න හැකියාවක් ඇත්තේම නැහැ. ඔබ මෙතන ඉන්න, ඔබ මෙතන ඉද්දිත් ඔබේ ශරීරය ඔබට කොච්චර වද දෙනවද? එක විදියකට එක පැයක් ඉඳගෙන ඉන්න බෑ. වතුර ටිකක් නොබී එක පැයක් හරියට ඉන්න බෑ. මේ පැත්තේ තව ටිකක් රස්නේ වැඩි වෙන පැතිවලට වැඩි. එතකොට ඒ විදියට ඒක දරාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඕන විදියට ශරීරය සීතල කරගන්න බෑ. ඔබ මෙතනින් අයින් වෙලා ඉවත් වෙලා ගෙදර යනකොට ඒ මහමග වෙන්න පුළුවන් අනතුරු, ඒ මහමගදී වෙන්න විඳින්න වෙන දුක්, ඒ අවරශ්මියෙන් විඳින්න වෙන දුක් ගැහැට වැස්සොත් ඒකෙන් විඳින්න වෙන දුක් ගැහැට ඔබට ඒක විඳින්න වෙනවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා රැයට කන්නේ මොකක්ද කියලා හිතන්න වෙනවා. හෙට උදේට කන්නේ මොකක්ද කියලා හිතන්න වෙනවා. හෙට දවල්ට කන්නේ මොකක්ද කියලා හිතන්න වෙනවා. එතනින් එහා හෙට වැඩට යන්න තියෙනවා නම් ඒවට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්න සිද්ධ වෙනවා. මේ ආදී නොයෙක් දුක්ඛම් කටළු වලට ඔබට විඳින්න වෙනවා. මුහුණ දෙන්න සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවමයි.